12 වෙනි MCQ එක මෙන්න මේ වගේ රූප සටහනක් අපිට දීලා තියෙනවා 12 වෙනි MCQ එක බලමු මොකක්ද අහන්නේ කියලා ඒක හොයන්න කියලා. හරි. ඊට දිගු සමාන්තර කම්බිය 8ක එක එකකින් 10 ඇම්පියර් ධාරාවක් ගලයි. එක් කම්බියේ ධාරාව ගලන දිශාව රූපේ පෙන්වා ඇතලු. හරි. දීලා තියෙනවා. හරි. මධ්‍ය ලක්ෂයේ C ඇතුළු චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය සහ දිශාව අහනවා. අපි ඊට පස්සේ mu not ට 4.5 කියන එක කෙනා 10 රින 7යි කියලා දීලා තියෙනවා. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම අසලකා හරින්න කියලා කියලා තියෙනවා. හරිද? එතකොට ඔයා මේ ගාන හදනකොට නම් දැනගන්න කරුණු කිහිපයක් තියෙනවා. හරි? ලොකු අමාරු දේවල් නෙවෙයි. හැබැයි දැනගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඔය සූත්‍රෙම මතක තියාගෙන ඉන්න එපා. තමයි විශාලත්වය ගන්න විදිහක් නැහැ. හරි. දැනගන්න ඕන කරුණු දෙක මෙච්චරයි. ඔයා දැනගන්න ඕනේ හරි මෙහෙම කරන්ට් එකක් යන කම්බියක් තිබ්බහම ඒක කිසියම් දුරකින් චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය හොයන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ ඇතිවන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ දිශාව හොයන්නේ කොහොමද කියලා දැනගන්න. හරි. එතකොට දිශාව හොයන්න මේ වගේ එකක් නම් අපිට තියෙන්නේ. හරි. මම ගානට එන්න කලින් ඒ කොටස ඔයාලට මතක් කරලා ඉන්නම්. එතකොට ලේසිනේ වැඩේ. හරි. එකපාරටම හදලා දාන්න පුළුවන් ඉතින්. උනට බලන්න ඔයාට මේක තේරෙන්න ඕන නිසා මම මෙහෙම ගන්න. ඕන්න අපිට තියෙනවා දිගු හරිද? කම්බියක් තියෙනවා මේකේ ගලනවා I ධාරාව. හරිද? මට ඕනේ මෙන්න මෙතන ලක්ෂයක. ඒ කියන්නේ කම්බියේ ඉඳලා R දුරකින්. හරිද? කම්බියේ ඉඳලා R දුරකින් පිහිටි ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වයේ දිශාවයි හොයාගන්න ඕනේ. හරි. විශාලත්වය හොයන්න තියෙන සූත්‍රය. කියන්නේ මෙතන අපි B කියලා ගමුකෝ විශාලත්වය. ඕක හොයන්න තියෙන සූත්‍රය තමයි මට B සමානයි mu not I යට 2යි phi r. ඕක තමයි මට විශාලත්වය හොයන්න තියෙන සූත්‍රය. ඊට පස්සේ දිශාව හොයන්න තියෙන්නේ මොකද්ද? දිශාව හොයන්න අපිට තියෙනවා මැක්ස්වෙල්ගේ දක්ෂිණාවර්ත කස්කුරුප්පු නියමයේ තියෙන මූල ධර්මය අපිට තියෙනවා. හරිද? දකුණත් කස්කුරුප්පු ගුවම අපි ඒක දන්නවා. ටක් ගාලා මතක හිටිනවා. හරිද? එතකොට ඒකේ මොකද්ද කියන්නේ? ඒක කියන්නේ මහපට ඇඟිල්ල තියෙනවා. හරි මහපට ඇඟිල්ල උඩ තියෙනවා. 1යි 4 වන්නෝම ඇඟිලි ටික අපි ඉතුරු ඇඟිලි ටික තියෙනවා. හරිද? මේකේ අපිට කියන්නේ හරිද? ධාරාව රැගෙන යන දිශාවට මහපට ඇඟිල්ල දාන්න දෙන්න. හරිද? ධාරාව රැගෙන යන පැත්තට මාපට ඇඟිල්ල දාලා ඊට පස්සේ මේ අපේ ඇඟිලි ටික කැරකෙන පැත්තක් තියෙනවානේ. එතකොට මේ ඇඟිලි ටික නම් මෙහෙට කැරකෙන්නේ. මේ කැරකෙන පැත්තෙන් අපිට හම්බ වෙනවා චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව කොහෙද කියලා. හරිද? ඕක තමයි දකුණත් කස්කුරුප්පුව කියලා කියන්නේ. එතකොට මේකේ බලන්න අපි දකුණත් කස්කුරුප්පුව දාලා බලමු දැන් මේකේ. දකුණු අත ගන්න දකුණු අතේ මහපට ඇඟිල්ල ඉහළට දාන්න. හරි ඉහළට දාපුවාම මේ ඇඟිලි ටික බලන්න මගේ බෝඩ් එක ඇතුළට කැරකෙන්නේ. බෝඩ් එක ඇතුළට තමයි ඇඟිලි ටික කැරකෙන්නේ. එහෙම බෝඩ් එක ඇතුළට ඇඟිලි ටික කැරකෙනකොට අපි මේක නිරූපණය කරන්න විදිහක් තියෙන එකයි. අන්නේ නිරූපණය කරනකොට අපි ඊතලයක ගමන් මාර්ගය තමයි අපි නිරූපණය කරන්නේ. ඊතලයක් කියන්නේ මේ බෝඩ් එක ඇතුළට ඊතලයක් මේ පැත්තෙන් බැලුවොත් අපිට නිකන් පේන්නේ මෙහෙම සතරයක් වගේ. අපි දෙසට එනවා නම් ඊතලයක් ඩොට් එකක් තියන්නේ. හරි. අන්න ඒ වගේ දැන් ඔන්න විශාලත්වය ලියන්නත් දන්නවා දිශාව හොයන්නත් දන්නවා. හරි දකුණත් කස්කුරු පාවිච්චි කරලා ඕක තමයි මට මෙතනට ඕනි වෙන තියරි කොටස. හරි මේක හදන්න මට ඔය ටික ඕනේ. හරි. අපි එකින් එක වැඩේ කරගන්න පටන් ගන්න යම්. මෙතනින් මම පටන් ගන්න පළවෙනි එක. බලන්න මේ කරන්ට් එක එන පැත්ත කොහෙද? බලන්න. බෝඩ් එක මේ කතරයක් අහලා ඉන්නේ. බෝඩ් එක ඇතුලේ තලය තුලට තමයි මේ ධාරාව යන්නේ. හරිද? තලය තුලට ධාරාව යනකොට මොකක්ද දකුණත් කස්කුරු කියන්නේ? මාපට ඇඟිල්ලෙන් පෙන්නන්නලු. ධාරාව ගමන් කරන දිශාව. මොන ධාරාව ගමන් කරන දිශාව? බෝඩ් එක ඇතුළට. මාපට ඇඟිල්ල බෝඩ් එක ඇතුළට ඈ. මාපට ඇඟිල්ල බෝඩ් එක ඇතුළට. බෝඩ් එක ඇතුළට දැම්මා. බලන්න මෙතනින් මෙහෙම බලනකොට මේ කැරකෙන පැත්ත. කැරකෙන පැත්ත බලන්න. එහෙනම් මේකෙන් උඩ එක්කෙනා නිසා මෙන්න මෙතන ඇති වෙන්නේ මේ පැත්ත ටික. මෙයා හරි දැන්. හරි. ওই පැත්ත එකක් තමයි ඇති වෙන්නේ. එයා හරි. ඊළඟට බලන්න මෙන්න මෙයා බෝඩ් එක මාපට ඇඟිල්ල බෝඩ් එක ඇතුළට. හරි. බෝඩ් එක ඇතුළට දැම්මා. බලන්න මා ඇඟිලි ටික කරගෙන කොහොමද? ඇඟිලි ටික මෙහෙට කරගෙන. ඇඟිලි ටික මෙහෙට කරගෙන. එහෙනම් මෙයා ගත්තොත් එහෙම. හරිද? මෙන්න මෙයා නිසා මේ පැත්තට එකක් තමයි ඇති වෙන්නේ. හරි. ඔය ලක්ෂය ඇති වෙන්නේ. ඔතනට එකක් නැති වෙන්නේ. හරි. මෙයා එයාව ගත්තොත් කොහොමද? එයාව ගත්තොත් එහෙම. මාපට ඇඟිල්ල දැන් තලයෙන් ඉවතට එන්නේ. බලන්න ඉවතට දානකොට කැරකෙනකොට මෙහි පැත්තට කැරකෙන්නේ. මෙහෙට කැරකෙන්නේ. මෙහෙට කැරකෙන්නේ. හරි. ඒ පැත්තට කැරකෙනකොට හරි මට එන්නේ මේ පැත්තට එකක් නේ. ඔන්න එයාත් හරි දැන්. මෙයා තලයෙන් එළියට ඇඟිලි ටික කරගෙන මේ පැත්තට. හරි. එහෙනම් මෙයා නිසා මේක පල්ලෙහාට ඔන්න එනවා ඔය ටික පල්ලෙහාට. හරි. මෙයා නිසා බලන්න එයා තලයේ තුලට ආපුවා. එයා තලයේ තුලට ඒක තලයේ තුල නම් බලන්න. අපිට ඇඟිලි තලයේ තුලට. එයාව කරකෙන්නේ දැන් මෙහෙට. උඩ මෙතන බැලුවොත් මෙහෙට කරකෙන්නේ.
නැහැට කරගෙනකොට ඔයා දාන්න ඕනේ මේ පැත්ත. හරිද? ඔයා දාන්න ඕනේ ඊතලෙ උඩට. ඔන්න දැන් මෙයාත් හරි. මෙයාත් හරි. හරි. මෙයා තලය තුලට බලන්න උඩ මොකද වෙන්නේ කියලා සීලක්ෂය ගාව තලය තුලට. එහෙනම් ඇඟිලි ටික මෙහෙට කරගෙන තලය තුලට මෙහෙට කරගෙන. මෙයා නිසා මේ පැත්තට එයත් හරි. දැන් මට එයා නිසා බලන්න කොහෙටද යන්නේ කියලා. මෙයා නිසා කොහෙටද යන්නේ? මෙයා නිසා දැන් මාපට ඇඟිල්ල ගන්න තලයෙන් ඉවතට තමයි ධාරාව තියෙන්නේ. තලයෙන් ඉවතට යන ධාරාව මේ පැත්තට බලන්න කොහෙටද එන්නේ? තලයෙන් ඉවතට උඩට. මෙතනින් උඩට. ඔන්න උඩට ආවා. හරි. ඒතොර මෙයාත් හරි දැන්. ඊළඟට මේක. හරිද? මෙයා බලන්න තලයේ තුලට. තුලට දාපුවාම බලන්න කැරගෙන පැත්ත. ඒක කැරගෙන මේ පැත්ත. මෙහෙට කරගෙන. එහෙනම් මෙයා නිසා මෙන්න මේ රේඛාව මත තව එක්කෙනෙක් එනවා. දෙන්නෙක් එනවා දැන් එකට. හරිද? දැන් බලමු මේක සුළු කරගන්න විදිහ. හරි. බලන්න මේ දෙපැත්තට ඇතුලේ කවුරුද නේද දෙපැත්තට ඇතුලේ නිසා බලන්න. මෙයා නිසානේ මේ පැත්තට ඇතුලේ. හරිද? මෙයා නිසා තමයි මේ පැත්තට. මෙන්න මෙයයි ඉන්න. මේ උඩ එක්කෙනයි මේ උඩ එක්කෙනයි ඉන්නවා. මේ පල්ලෙහා එක්කෙනා නිසා මේ පැත්තට ආවා. මෙයා හින්දා මේ පැත්තට ආවා. හරිද? දෙන්නටම තියෙන මෙතන ඉඳලා මෙතන එකම දුරක්. 10ක් තියෙන. මෙතන ඉඳලා මෙතන 10ක් තියෙන. හරිද? ඒක නිසා මෙන්න මෙයා කැපිලා යනවා. මෙයයි කැපිලා යනවා. ඒ දෙන්න කැපිලා යනවා. හරිද? ඊට පස්සේ අනිත් කැපෙන කෙනා බලන්න කොහොමද කියලා. මේ දෙන්නත් කැපෙනවා නේ. බලන්නකෝ මෙයා එළියට දුවම මෙයා මේක. හරිද? මෙයා මෙහෙ. හරිද? මෙයා නිසා බලන්න මේ පැත්තට. මෙතන ඉඳලා මෙතනට තියෙන දුරයි මෙතන ඉඳලා මෙතන තියෙන දුර සමානයි. මම ඒ වෙලෙම කැපුවේ නැත්තේ. මේක කියලා දෙන්න මේ වෙලෙම කපන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරි? කොහොම දාන්න පුළුවන්. හරි. ඒ දෙන්නත් කැපිලා යනවා. මේ දෙන්නා කොහොමද? මෙයා ආවේ හරි. හරි. මම කපලා දින අනිත්. හරිද? ඒ කියන්නේ මේ පැත්තට තිබ්බ එක්කෙනා. හරි. මේ පැත්තට තිබ්බ එක්කෙනා මේ පැත්තට තිබ්බ එක්කෙනා මේ. හරිද? ඒතකොට ඒ දෙන්නත් කැපිලා යනවා. අනිත් එක්කෙනා මෙහෙටයි අරයන්ස් මෙයා නිසා මෙහෙ උඩට එක්කෙනෙක් යනවා. මෙයා නිසා පල්ලෙහාට එක්කෙනෙක් යනවා. ඒතකොට එයාත් කැපිලා යනවා. මේ ටිකත් කැපිලා යනවා. හරිද? එතනත් කැපිලා ඉතුරු වෙන්නේ මෙන්න මෙයාගේ පල්ලෙහාට යනවා දෙකක්. කියන්නේ මේ දෙන්න පල්ලෙහාට ආවා. එහෙනම් එකකින් හොයන විශලත කොහොමද? මේ දෙන්න ආවට කාල නිසාද? මෙන්න මෙයා නිසා. ඒ ඉතුරුනේ මෙයයි. මෙයයි. හරි. ඔය කට්ටිය තමයි ඉතුරු. එතකොට බලන්න එකක විශාලත්ව හොයන විදිහ. මෙයා නිසා බලන්න. උඩට හරි. විශාලත්ව හොයන අර සූත්‍රය. B සමානයි mu not I යට 2πr. ඔය එකක් නිසා. හරිද? මෙතන ඉඳලා මෙතනට තියෙන දුර එකමනේ නේද? බලන්න. 10 සෙන්ටිමීටර මේ එකයි. එකම දුර තියෙන්නේ. එකම දුර තියෙන. ඒ කියන්නේ මේ වගේ විශාලත්වය දෙගුණයක් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මට දීලා තිබ්බා mu not යට 4.5 කියන්නේ 10 ට 7යි නෑ. මෙන්න මෙයා සමානයි 10 ට 7යි කියලා ගානේ දීලා තිබ්බා. හරිද? කිමින් සැරේ සුළු කරගමු. හරිද? ඔන්න බලන්න මෙතන. මට මෙයාව හදාගෙන 10 ට 7 මේක ඇතුළට දාගන්න ඕනේ හින්දා උඩයි යටයි දෙකම මම දෙකෙන් ගුණ කරනවා. හරි? උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කළොත් එහෙම 2යි mu not I පල්ලෙහා දෙකෙන් ගුණ කරනවා. හරි? මෙයා දෙකෙන් ගුණ කළා මෙයා දෙකෙන් ගුණ කරලා 5r කියලා එනවා. 2πr කියලා. දෙකෙන් ගුණ කරලා 2πr තව දෙකක් වැඩිපුර එනවා. හරි? එතකොට මෙතනින් වාඩෙනවා 4යි mu not I යට මේ දෙකයි ගුණ වුණාම 4යි 5r. කොහොමනේ? කොහොමද? දැන් මේ mu not එකට 4යි 5 කියන්නේ මෙයායි. mu not එකට 4යි 5 කියන්නේ මෙන්න මෙයාට මම අගේ ආදේශ කරනවා. 10 රින 7යි කියලා. I කියන්නේ 10යි. ඒක ගන්න දින තිබුණ ඇම්පියර් 10යි කියලා. R එක මොකක්ද? R එක කියන්නේ සෙන්ටිමීටර 10යි. මේක මීටර කරා. 10 රින 2යි. හරි ඔන්න 10 මීටර කළා. හරි සෙන්ටිමීටර 10 මීටර කළා. 10 රින 2 ගුණ කළා. මෙයා කැපෙනවා. හරිද? ඊට පස්සේ මෙයා බලන්න 10 රින 2ට මෙතනින් 10 රින 2ක් කැපෙනවා. 10 රින 5ක් ඉතුරු වෙනවා. මෙතන දැන් පල්ලෙහා කවුරුත් නැහැ. 4 වැඩි කිරීම 10 රින 5ක්. හරි? මේ ඉන්නේ පල්ලෙහා දිශාවට. පහළ දිශාවට තමයි එන්නේ. හරි? එතකොට මෙයා මට දැන් දීලා තියෙන උත්තර මෙහෙම නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ 40 එහෙම අගයන් ටිකක් දීලා තියෙන්නේ. හරිද? 20 40 ඔහොමනේ දීලා තියෙන්නේ. හරි. එතකොට මට මෙයාව ලියන්න පුළුවන්. හරිද? 40 වැඩි කිරීම 10 රින 6 කියන මෙයාව ලියන්න පුළුවන් ගැටලුවක් නැතුව. හරිනේ? එකම උත්තරේ. එහෙනම් මේ 10 රින 6 කියන්නේ කවුද? මයික්‍රෝනේ.
ටෙස්ලා. හරිද? එතකොට මේක එන්නේ පහළ දිශාවට. හරි? පහළ දිශාවට මේක තිබ්බේ. පහළ දිශාවට තිබ්බ නිසා උත්තරේ එන්නේ 40යි මයික්‍රෝ ටෙස්ලා. ආන්සර් එක වෙන්නේ එතකොට 4. හරිද? හරි ඔය ටික දැන් මෙච්චර වෙලා යන්නේ නැහැ ඉතින් හදන්න. හරි මෙච්චර වෙලා යන්නේ නැහැ හදන්න පට්ටක් ගාලා හදන්න පුළුවන්. අර හැමෝටම තේරෙන්න ඕන නිසා ටිකක් විස්තර ඇතුව දීර්ඝ කරලා කිව්වේ. හරි.